හායි ඔයාලා හැමෝටම. ඔන්න අද අපි දෙන්න ඩිනර් අවුට් එකකට යන්න හදන්නේ. ඉතින් අපි එකට තෝරගත්තේ විශේෂ තැන. ඒ මැද පෙරදිග රටවල තියෙන ප්‍රසිද්ධම ඒ වගේම පරණම ෆාස්ට් ෆුඩ් චේන් එකකට. මේ රෙස්ටොරන්ට් එකේ සෞදි, බහරේන්, ඩුබායි පැතිවල අය හැමෝම වගේ ගොඩක් යන්න කැමති රෙස්ටොරන්ට් එකක්. මේක ප්‍රසිද්ධම එයාලගේ බ්‍රෝස්ටඩ් චිකන් රෙසිපි එක නිසා. ඔයාලත් මැද පෙරදිග රටවල යනවා නම් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඉතින් මේ අපි යන්න හදන රෙස්ටොරන්ට් එකේ නම තමයි අල්බේක්. මේක පටන් ගන්නේ සෞදි අරාබියේ. සෞදි වල තියෙන ප්‍රසිද්ධම රෙස්ටොරන්ට් එකක් කියලා තමයි සුදුම ආව එක්කන් ගියේ. සුදු සෞදි ඉන්න කාලේ තමයි මේ රෙස්ටොරන්ට් එකෙන් කන්න ගිහින් තිබුණේ. ඒකේ කෑම වල රස නිසාම එයාට මාවත් එක්කන් යන ලොකු වමනාවක් තිබ්බා. ඉතින් ඒ නිසාම අපි බහරේන් ආපු ගමන් එයා මාව මුලින්ම එක්කන් ගියේ අල්බේක් එකට. හොඳම වැඩේ කියන්නේ ඒක තිබුණේ අපි ඉන්න අපාර්ට්මන්ට් එකේ ඉඳන් පයින් යන දුරක. හැබැයි ඉතින් සුදුට කොණ්ඩේ කපන්නත් ඕනි වෙලා තිබ්බ නිසා සැලොන් එකටත් ගිහින් එන ගමන් තමයි අපි රෙස්ටොරන්ට් එකට ගියේ. මෙන්න අපි අල්බේක් එකට ආවා. ඇතුළට යනකොටම අපිට මාරම සුවඳක් තමයි ඒ කෑම වලින් ආවේ. අපි යනකොටත් මේකේ ඩයිනින් වලටයි ටේක් අවේ වලටයි දෙකටම ඕඩර්ස් ගොඩක් ඇවිල්ලා තිබුණා. ඉතින් කොහොම හරි අපි යන්න කලින් එයාලගේ වෙබ්සයිට් එකෙන් මේ දවස්වල টপ රේටඩ් අයිටම්ස් මොනවාද කියලා බලලා තමයි ආවේ. එහෙම බලලා මේ ප්‍රසිද්ධම මීල්ස් දෙකක් අපි ඕඩර් කරා. එකක් 10 piece chicken nuggets meal එක, අනිත් එක මෙයාලටම ආවේනික big bake with cheese කියන එක. අවුට්ඩෝර් එකේ ලස්සන view එකක් තිබුණ හින්දා අපි අවුට්ඩෝර් ටේබල් එකක් තමයි තෝරගත්තේ. මේකෙදී අපිට ඕඩර් එක ප්ලේස් කරන්න වෙනම පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ ඕඩර් නම්බර් පිළිවෙලට තමයි යාලා මීල් එක රෙඩි කරන්නේ. ඒ වගේම ඕඩර් එක කලෙක්ට් කරන්න රෙඩි වුණ ගමන්ම ඒකට අදාළ ඕඩර් නම්බර් එක යාලා ඩිස්ප්ලේ කරනවා. ඔන්න අපේ ඕඩර් එක ගෙනාවා. මේ තියෙන්නේ මං අර කලින් කියපු 10 piece chicken nugget meal එක. ඒකත් එක්කම අපිට තිබ්බා බන් එකක්, french fries, garlic sauce එකක්, tomato sauce එකක්. අල්බේක් එකේ විශේෂ තවත් දෙයක් තමයි එයාලගේ garlic sauce එක. ඒකත් මාරම රසක් තිබුණේ. මේ තියෙන්නේ big bake with cheese bun එක. ඒකටත් garlic sauce එකයි tomato sauce එකයි එනවා. ඩ්‍රින්ක්ස් විදියට අපි පෙප්සි දෙකකුත් ගත්තා. මේ තියෙන්නේ මෙයාලගේ ලෝගෝ එක. හරිම ලේසියෙන් අඳුර ගන්න පුළුවන් වෙනමම අයිකනික් ලුක් එකක් තමයි යාලගේ ලෝගෝ එකේ තියෙන්නේ. ඒ වගේම හැම මීල් බොක්ස් එකකම සෞදි මේඩ් කියලාත් ගහලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ චිකන් නගට්ස්. ඒකත් මාරම ක්‍රිස්පි. ඒ වගේම හරිම රසක් තිබුණා. චිකන් නගට් එක ඇතුලේ චිලිස් එකක් මික්ස් කරලා වගේ රතු පාටට තිබුණා. ඒ අපි ගත්තේ ස්පයිස් මීල් එකක් නිසා. හැබැයි ඉතින් කියන්න ඕනේ මේ පැතිවල ස්පයිසි කිව්වට එහෙම ලංකාවේ වගේ ලොකුවට ස්පයිසි ගතියක් නැහැ. අපි පුරුදු වෙලා තියෙන ස්පයිසි ලෙවල් එකට නම් මෙයාලගේ කෑම නැහැ. ඒ හින්දා සුදුටයි මටයි දෙන්නටම ලොකුවට ස්පයිසි ගතියක් නම් ආවේ නැහැ ඉතින්. හැබැයි ඒක මේ පැතිවල නම් සාමාන්‍ය දෙයක් නේ. මේ තියෙන යාලගේ සිග්නේචර් big bake with cheese bun එක. බලන්නකෝ ඒක ඇතුලේ තියෙන දේවල්. ගොඩක් චීස් එහෙම දාලා හොඳ ක්‍රිස්පි ලොකු චිකන් කෑල්ලකුත් තියෙනවා. ඒත් එක්කම කියුකම්බර් පිකල් එකයි vegetable mixer එකකුත් තිබුණා. ඒවත් ඇඩුනාම ඒකේ රස මාරම වැඩි.
මේක තමා මං හිතන්නේ මං කාපු රසම බන් එක. මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික මේවා ෆ්‍රයි කරලා තිබුණ විදිය නම් පර්ෆෙක්ට්. අනිවාර්යෙන්ම බර්ගර්ස් චිකන් එක යන කෑමක් නේ ඉතින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කියන්නේ. අපි දෙන්නටම ඒ බන් එක කාලා ඉවරුනාම හොඳටම බඩ පිරිලා. ඒ හින්දා අපේ චිකන් නගට්ස් ටිකකුත් ඉතුරු වුණා. ඊට පස්සේ අපි ඒ ඉතුරු වුණ ටික ගෙදර අරන් එන්න පැක් කරගත්තා. සෞදි වලදී අනිවාර්යෙන් ඇල්බේක් එකෙන් කන්න කියලා ගොඩක් අය සුදුට කියලා තිබුණා. ඒක එහෙ නැෂනල් ට්‍රෙෂර් එකක් වගේලු. මොකද අනිත් KFC, McDonald වගේ ඒවා වෙන රටවල් වල ෆ්‍රැන්චයිසස් නිසා. ඉතින් ඔයාලත් බහරෙන් හරි වෙනත් මැද පෙරදිග රටකට හරි ආවොත් අනිවාර්යෙන් මේ රෙස්ටුරන්ට් එකෙන් කාලා බලන්න. එහෙනම් අදට අපි යනවා. තාම මේ වගේ බහරෙන් වල රෙස්ටුරන්ට් ගැනයි ලස්සන තැන් ගැනයි අපි ඉස්සරහට වීඩියෝ දාන්න හිතාගෙන ඉන්නේ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බයි.